පුදුම හිතෙන කතාවක් කියන්නද? 65 points වලින් ගිය අවුරුද්දේ Australian Permanent Residency Invitation ඇවිල්ලා තියෙන occupation තමයි carpenter, wall and floor tiler, painter, roof plumber, plasterer. ඉතින් මේ වගේ construction related occupations. ඉතින් හරි පුදුමයි නේද? ඉතින් මේ occupations ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා try කරන්නේ නැහැ ඕස්ට්‍රේලියාවට එද්දි. මොකද ඒ පිළිබඳ නිසි අවබෝධයක් නැති හින්දා. ඉතින් අපිට පුළුවන් මේ programs වලට construction package එකක් offer කරන්න. කොහොමද? Painter plus diploma of civil construction design plus advanced diploma of civil construction design. ඉතින් මේ package එකටම ඔයාලට ඕස්ට්‍රේලියාවට දැන් එන්න පුළුවන්. ඉතින් මේ වගේ package එකකට ඇවිල්ලා ඔයා ඒ certificate එක ඉවර කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ point system එකකින් උනත් Australian residency එකට apply කරන්න. ඉතින් මේ occupations ඕස්ට්‍රේලියාවේ highest demanding occupations. ඉතින් ඒකයි මේවට 65 points වලින් පවා invite කරලා තියෙන්නේ. ඒ වගේම තමයි හොඳ job market එකකුත් තියෙනවා සහ student කෙනෙක්ට මේ වගේ industry එක හොඳට earn කරන්න වගේම එයාට තමන්ගේම කියලා business එකක් වුණත් පටන් ගන්න පුළුවන් path එකක් තියෙනවා. ඉතින් මේ path එක ගැන හරියට දැනගන්න අපි decide කරා ඒ campus එකේ ඉන්නම campus managers ලා ලංකාවට අරගෙන ඇවිල්ලා ඔයාලට one on one consultation එකක් ලබා දීලා on spot admission එකක් ලබා දෙන්න. ඉතින් මේ අවස්ථාව මගේ අරගන්න එපා කියලා මම හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් කවද්ද මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ? අපි 18 19 ඔක්තෝබර් මාසේ සෙනසුරාදා ඉරිදා මේ දවස් දෙකේ තමයි තියෙන්නේ. 18 තියෙන්නේ කොළඹ. 19 තියෙන්නේ කැන්ඩි. ඉතින් pretty much අපි කොළඹ සහ කැන්ඩි අවට සහ ඒ ළඟා වෙන්න පුළුවන් දුරකින්න ගොඩාක් දිනට මේ අපි අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් මේ කැම්පස් මැනේජර්ස්ලා ගෙනල්ලා ඒ වගේම on spot admission ලබා දෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් හදලා. ඉතින් මම ආරාධනා කරනවා ඕස්ට්‍රේලියාවට යද්දි මේ වගේ demanding ප්‍රෝග්‍රෑම් එකක් බලලා ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ගියා නම් ඔයාට ගියාට පස්සේ course change කරන්නවත්, worry වෙන්නවත්, visa ප්‍රශ්නවත් ඇති වෙන්නේ නැහැ. මොකද ඔයා මුලින්ම හරි decision එක ගත්තොත්. ඉතින් අපේ ටාගට් එක තමයි ඔයාලට on spot admission එකක් ලබා දීලා February intake වෙද්දී ඕස්ට්‍රේලියාවට ගේන විදියට වීසා එක කරන්න. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේදී on spot admission එකක් හින්දා මම ආරාධනා කරනවා හැමෝටම මේ අවශ්‍ය කරන documents ටිකත් soft copies විදිහට ඔයාලා අරගෙන එන්න කියලා. මොනවද අවශ්‍ය documents? passport එක, තමන්ගේ complete CV එක, තමන්ගේ academic documents, තමන්ගේ work experience documents. ඒ වගේම ඉංග්ලිෂ් කරලා තියෙනවා නම් ඉංග්ලිෂ් සර්ටිෆිකේට් එකත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඉතින් මේ ડોකියුමන්ට්ස් ටික අරගෙන ආවොත් ඔයාලට පුළුවන් කැම්පස් එකේම ඉන්න ඕස්ට්‍රේලියන් කැම්පස් එකේම ඉන්න රෙප්‍රසන්ටේටිව් කෙනෙක් එක්ක මේ ડોකියුමන්ට්ස් ටික හරියට චෙක් කරගෙන on spot admission එකක් apply කරලා එයාට offer letter එක within 1-2 days වලින් ලබා ගන්න. ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම මේ අවස්ථාව මගේ අරගන්න එපා කියලා ඇවිල්ලා තමන්ගේ ජර්නි එක හරියට plan කරගන්න පුළුවන්. මොකද අපි මේ දවසේ ඕස්ට්‍රේලියන් registered migration agents ලාත් මේ ප්‍රෝග්‍රෑම් එකට අරගෙන එනවා. ඉතින් මේ construction වලින් residence එකට යන path එකේ ඔයාට blueprint එක ඇඳ ගන්න. ඔයාට පුළුවන් registered migration agent Mr. නිරෝෂන් රණවීරත් මේ ප්‍රෝග්‍රෑම් එකේදී හම්බෙන්න. ඉතින් අපි මේ හැම දෙයක්ම ෆැසිලිටේට් කරන්න එක තැනකින් ඔයාලගේ නගරයට ඔයාලගේ ප්‍රදේශයට ඇවිල්ලා මොකද ඔයාලට හරි අවබෝධය සහ ඕස්ට්‍රේලියාවේ ඩිමාන්ඩින් ප්‍රෝග්‍රෑම්ස් වලට යන්න පුළුවන් පාත් එක හදලා දෙන්න. මොකද අපේ තියෙන කන්සෙප්ට් එක තමයි education for employment plus employment for residency. ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඕස්ට්‍රේලියාවේ highest demand courses වලට ලංකාවේ ඉන්න ස්ටුඩන්ට්ස් ලා ඒ පිළිබඳ කියලා දීලා ඒ යන්න ඕනේ පාත් එක courses ගැන කියලා දීලා එයාට ඒකට යන්න පුළුවන් blueprint එක. ඒ පාත් එක එයාට හරියට කියලා දීලා තමයි යාව ලංකාවේ ඉඳලම අපි වීසා එක apply කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා මගේ අරගන්නද මේ අවස්ථාව ලබා ගන්න කියලා. මේ construction campus එක ගැන ඔයාට මේ campus facility එක ගැන දැනගන්න ඕන නම් අපි මීට කලින් වීඩියෝ එකක් දාලා දෙනවා. ඒකත් බලන්න ඔයාට බලා ගන්න පුළුවන් කොහොමද ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න ස්ටුඩන්ට්ස් ලා කොහොමද මේ construction field එකේ ඉගෙන ගන්න කියලා. ඒකට practical කරන තැනට ගිහිල්ලා අපි ගත්ත ලස්සන වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලන්න. බලලා මම ආරාධනා කරන හැමෝටම හරි ඩිමාන්ඩින් කෝස් එකකට තමන්ගේ පාත් එක හදාගන්න කියලා.